ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් දැල් විලා ඉවරුණු ඉටිපන්දමක් වගේ ඔයාගේ ජීවිතේ දිය වෙලා ගිහිල්ලාද? අනුන් වෙනුවෙන් ජීවත් වෙලා ඔයාට ඔයා අමතක වෙලාද? ඔයාගේ හීන බලාපොරොත්තු වලට පණ දෙන්න හිත ලෑස්ති වෙන්න. විශ්වයේ බලවත්ම දවසක් තමයි 11/11 කියන දවස. ඉතින් උදේ 11:11ට හෝ රාත්‍රී 11:11ට මේ වගේ සුදු පාට ඉටිපන්දමක් තල්වලා ඔයාගේ කාමරේ හරි ඔයා ඉන්න තැන කොහේ වුණත් කමක් නැහැ. විදුලි බුබුලු නිවා දමලා පෑනක් කොලයක් අරගෙන විශ්වයට ලියුමක් ලියමු. අත්දැකීමෙන් කියන්නේ අවුරුද්දක් ඇතුළත ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. ඒක විශ්වාසයි. විශ්වාසයෙන් ලියන්න. ආදරණීය විශ්වය කියලා ආමන්ත්‍රණය කරලා ඔයාගේ බලාපොරොත්තුව ඔයාට ළඟදීම ඉෂ්ට කරගන්න ඕනේ ලොකුම දෙයක් ලියන්න. හැබැයි එකක් තියෙනවා. විශ්වය මොකුත් ඉල්ලන්න එපා. ඔයාට මේ වෙනකොටත් ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙලා ඉවරයි කියලා ලියන්න. ඒක ඉෂ්ට කරලා දුන්නාට විශ්වයට ස්තුතියි කියලා ලියන්න. ඔයාගේ බලාපොරොත්තුව විස්තරාත්මකව ලියන්න. මේක ලියුමක්නේ. විස්තර කරලා ලියන්න. ලියලා මේක පරිස්සමට අල්මාරියෙන් හරි ඔයාට පරිස්සම් ඇති ඕනිම තැනකින් අරගෙන තියන්න. ඊට පස්සේ හරියටම අවුරුද්දක් ගෙවුනට පස්සේ 2026 වෙනිදාට මේ ලියුම අරන් බලන්න. විශ්වාස කරන්න ඔයාගේ බලාපොරොත්තුව බොහෝ දුරට ඉෂ්ට වෙලා තියෙයි. මේකෙදි ඔයා සාධාරණ බලාපොරොත්තුවක් ඉල්ලන්න ඕනි. සාධාරණව මේක කරන්න. විශ්වාසයෙන් කරන්න. අනිවාර්යෙන් මේක හරියනවාමයි. අවුරුදු 7ක් කුලී ගෙදරක හිටපු මට කී අවුරුද්දේ මං කරපු ප්‍රාර්ථනාවෙන් මේ වෙනකොට මම මගේම ගෙදරක ජීවත් වෙනවා. ඔයාලටත් බැරි නෑ පුළුවන්. අනිවාර්යෙන් කරන්න. මතක ඇතුව මගේ channel එකත් subscribe කරගෙන යන්න. හැමෝටම ආදරේ ජය සතුට වාසනාව පිරි සුබ අනාගතයක් වේවා.